අපේ දෙමළ ජනතාවට කවදාවත් එහෙම එක්ස්පෙක්ටේෂන් එකක් නැහැ මේ රට දෙකට බෙදන්න ඕන කියලා. අපි ඉල්ලන්නේ අපේ දැන් රණවිරුවෝ කියලා 99ක් 98ක් ඉනකොට පර්සන්ටේජ් දෙකක් අවිල්ලා එතනින් රේප් කරලා තියෙනවා නම් එතනින් මිනිමරලා තියෙනවා නම් ඒ කට්ටිය විතරයි අපි නඩුවට ගේන්න ඕනේ කියලා ඉල්ලන්නේ. අපි කියන්නේ හැම දැන් නාමල් රාජපක්ෂ මගේ යාළුවා කියලා කියපු එකට ඒගොල්ලෝ කියනවා නාමල් රාජපක්ෂ මගේ යාළුවා කියලා. ඔව් එයා මගේ පොලිටිකල් යාළුවා. මට මෙතනින් කතා කරන්න නැතුව යන්න බෑ. හැබැයි දවසට කාලයකට අපේ දෙමළ මිනිස්සුවකට මරපේකට එයාගේ තාත්තා වගකීම කියන්න ඕනේ. එයා යුද්ධ කරුවා කොටිය දිනුවා ඒක කිසි අවුලක් නැහැ. ඒක එයාගේ පොලිටිකක්. එයා වෙන්න ඕනේ එයා කතා කරන්න ඕනේ එයාගේ සිංහල මිනිස්සුන්ගේ පැත්තට. මම කතා කරන්නේ මගේ දෙමළ මිනිස්සුන්ගේ පැත්තට. මට කවදාවත් කතා කරන්න බෑ. දෙමළ මිනිස්සු මට හා කියන්න ඕනේ ආදරය කරන්න ඕනේ කියලා කතා කරන්න බෑ. සිංහල මිනිස්සු ආදරය කියන්න ඕනේ කියලා කතා කරන්න බෑ. මට කතා කරන්න පුළුවන් ඇද්ද සිද්ධිය මොකද්ද උනේ කියලා. එතකොට එතන ස්කෙලිටන් 33ක් තියෙනවා කියන හිතලා බලන්න මේ මගෙන් ඉස්සරහා ඇමති කෙනෙක් කියනවා මේ කවුද හර්ෂණ නාණයකාර ඇමති කෙනෙක් කියනවා ඒවා හියසේ. එයා කියන්නේ ඒවා මිනිස්සු කතා කරපු දේවල්. හිතලා බලන්නකෝ කොහෙවරි දැනට මිනිසුන්ගේ බොඩි එකක් 33ක් එක දැනට වල කරන්න පුළුවන් කියන්නේ ඒවා හියසේ එකක් නෙවෙයි. ඒවා ඇද්ද සිද්ධ ඒවා. අපි සාක්ෂි මගේ තාතාත් මේක නැති වෙලා තියෙනවා. මගේ තාතාවත් එක කරගෙන ගිහලා නැති කරලා තියෙනවා. එතකොට ඒක අපිට අනිවාර්යෙන් කියන්න කැමැති. තව එකක් කියන්න කැමැති. ඔර 323 කන්ටේනර් ගැන කතා කරා. මම මේක පැහැදිලිම කියන්නම් මේක මට නඩුවක් දාලා දෙනවා මාව අයින් කරන්න කියලා. Honorable Ramanathan, you have 2 more minutes. Thank you sir. මාව අයින් කරන්න කියලා නඩුවක් දාලා තියෙනවා. ඒක මම මේ හුසායි බලා ගන්න. හැබැයි මට බයයි. දැන් මට තියෙන තොරතුරු ටික මං ගාව ඒ 323 කන්ටේනර් එක ඇතුළේ මොනවද තිබ්බේ කියලා මට ලිස්ට් එකක් දෙන්න පුළුවන්. ඒ කොහාටද මොන රටින්ද මොන රටෙන් ගෙනාවේ කියලා මට ජර්මනි වලින් ඒගොල්ලෝ ඇවලා තියෙනවා. මම ඒක මගේ අහෙන් දැකලා තියෙනවා. හැබැයි ඒ ලිස්ට් එක දීලා මාව එම්බි ගමන් නැති කරලා හෙට ගිහලා මේ කුඩු කේස් එකට ඇතුළේ දාන්න නැහැ කියලා මට ඒගොල්ලෝට ඔප්පු කරන්න කියන්න මේ ගරු සභාපතිතුමා මං ඩිපියුටි ස්පීකර් මං ඒ අත්ත ටික මේ පාර්ලිමේන්තුවට ටේබල් කරන්න. ඒ ඇතුළේ තිබ්බ ඔක්කොම ටික මම පාර්ලිමේන්තුවට ටේබල් කරන්න මගේ ජීවිතය නැත්තම් මම වෙන රටට බැනලා ගිහලා ඒ ටික එළියට දාන්න ඕනේ. මම බය නැතුව කියන්නේ ඒ 323 ඇතුලේ මොනවද තිබ්බේ කියලා මට කියන්න පුළුවන්. අපේ රත්තරන් බඩු කොහෙන්ද ආවේ? අවුරුදු 15ක් එළියට ගෙන ආපු රත්තරන් බඩු එකපාරටම එළියට ආවිල්ලා මීඩියා වලට ආවේ කොහෙන්ද? ඒවා බෑග් වල තිබ්බේ කොහෙන්ද? ඒවා අපේ රටෙන් ඉඳන් නෙවෙයි. ඒවා ගෙන්නලා තියෙන වෙන දෙයක් වල මට ඒ සම්පූර්ණ ඩීටේල් එක කියන්න පුළුවන්. හැබැයි මට බයයි. මට බය නැහැ මරන්න බය නැහැ. හැබැයි මේගොල්ලෝ මාව නිකම් ඕන් නැති නඩුවට දාලා අදිනවා. දැන් පොලිසිය පවර් එක මේගොල්ලෝ තියෙනවා. දැන් ආපහු ගිහලා ජස්ටිස් සයිඩ් එකේ ඒගොල්ලෝ අත දානවා. එතකොට මන්ත්‍රීකමක් අයින් කරලා මේගොල්ලෝ කරන්න හදන්නේ මේ ඇත්ත ටික එළියට කියන්නේ එක්කෙනෙක් කට වහන්න පුළුවන්. CID කදවන ගිහලා මට පාර්ලිමේන්තුව ඇතුලේ කතා කරපු එකට අහනවා මේ ඔබතුමාට උත්තර දෙන්න. මං කිව්වා මේක ඔයා ගිහලා පාර්ලිමේන්තු ප්‍රිවිලේජ් ඇක්ට් එක කියවලා බලන්න මට ඇතුලේ කියපු එකට එළියට මේවා දෙන්න ඕනේ නැහැ කියලා. එතකොට දිලිප් ජයවීර අයියා කතා කරා කියලා තව MP කෙනෙක් කතා කරා කියලා ඒක ගැන අහනවා. ඒක මේ ස්පීකර්ට ලියුමක් දුන්නා නම් මගේ පාර්ලිමේන්තු ප්‍රිවිලේජ් ඇක්ට් එක Honorable Ramanathan, your time is up. Sure sir, I will finish. පාර්ලිමේන්තු ඇක්ට් එක තියෙනවා මගේ රයිට් එක බ්‍රීච් කරා කියලා පාර්ලිමේන්තු ස්පීකර් මට ලියුමක් දෙනවා. ඒක කොහෙවත් ලියවිලා නැහැ 323 කන්ටේනර් ගැන අතුල කතා කරා කියලා. එතකොට මට දුකයි තවත් කියන්න බැරි වෙනවා. මේ අපේ ගාව තියෙන තොරතුරු. ඒවා කිව්වොත් ඔයගොල්ලෝ 159 මාව නිකන් ඉන්න දෙන්නේ නැහැ. ඒ නිසා මට ඒක කියන්න බැරි වෙලා මගේ කට වහලා තියෙන කියලා මම වාඩි වෙනවා. thank you.